මේ වෙද්දී ඔයා පළමු අභ්‍යාසය අවම සතියක් පුහුණු කළා නම් දැන් ඔයාට හිත දිහා බලාගෙන ඉඳලා හුරුයි. අපි අද ඉගෙන ගන්න යන භාවනා අභ්‍යාසය තුළින් මානසික සැහැල්ලු බව, චින්තනමය හැකියාව, සංකීර්ණ දැනුම වටහා ගැනීමේ හැකියාව මේ වගේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු අපගේ ඊළඟ අභ්‍යාසය වෙත. හරි, අපි මුලින්ම මේ භාවනා අභ්‍යාසය කරන්නේ කොහොමද කියලා ඉගෙනගෙන ඉමු. මුලින්ම ඔයා කකුල් දෙක බිමින් ස්පර්ශ වෙන විදිහට ඉඳගන්න. ඔයාගේ අත් දෙක පහසු විදිහට කුළුලින් තියාගන්න. ඔයා අභ්‍යාස කරන පරිසරය එළිය පරිසරයක හෝ ගේ ඇතුලේ පරිසරයක වුණත් කමක් නැහැ. දැන් ඔයා හුස්ම වාර කිහිපයක් ගැඹුරින් අරගෙන හිත සැහැල්ලු කරගන්න. දැන් ඔයාගේ කකුල බිම ස්පර්ශ වෙලානේ තියෙන්නේ. අන්න ඒ කකුල බිම ස්පර්ශ වෙලා තියෙන ස්වභාවයට හිත යොමු කරන්න. මුලින්ම තප්පර කිහිපයක් හිතට කිසිම සිතුවිල්ලක් එන්නේ නැතුව තියෙනවා. ඔන්න දැන් එක එක සිතුවිලි එන්න පටන් ගන්නවා. සමහර විට සිතුවිලි එන මුල් අවස්ථාවේ ඔයාට ඒක අඳුරගන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔන්න ඔයා භාවනාවට ඉඳගෙන ඉද්දී පාරේ යන බයික් එකක සද්දයක් ඇහෙනවා. ඔයා ඒ බයික් එකේ සද්දෙන් මෙන්න මේ වර්ගයේ බයික් එකක් තමයි ගියේ කියලා හිතලා ඒකේ ගිය කෙනා මෙයා මෙච්චර වේගෙන් පාරේ බයික් පදිනවද? මම හිටියනම් ඕකට බනිනවා. එහෙම නැත්නම් ගහනවා. හරි ඕ වගේ එක එක සිද්ධි මවාගෙන රඟපාන්නත් දැන් හිත පටන් ගන්නවා. මම මේ කියන්නේ උදාහරණයක්. හොඳද? මුලින්ම ඔයා අන්න ඒ මට්ටමට යද්දි හිත ඔයාගේ කකුල් දෙක ස්පර්ශ වෙලා තියෙන තැන නෑ කියන එක අඳුන ගන්නවා. මෙතන කකුල් දෙක කියලා කිව්වේ අපි දැන් හිත පිහිටවන්න පුරුදු වෙලා ඉන්නේ කකුල් දෙක ස්පර්ශ වෙලා තියෙන තැනනේ. අන්න ඒක නිසා තමයි අපි එහෙම ගන්න. හිත එක අරමුණකට ගත්තට පස්සේ ආයෙම හිත අර කලින් වගේම මෙහෙ යනවා. කලින් උදාහරණෙන්ම ගත්තොත් බයික් එකක සද්දයක් ඇහෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයා. දැන් ඒක වේගෙන් ගියා. ඔහොම වේගෙන් බයික් පදිනවද? ජනතැනට වගේ හිත යද්දී ඔයා දැනගන්නවා හිත තියෙන්නේ අදාළ තැන නෙවෙයි කියලා. ඔන්න ඔයා ආයෙම ඔයාගේ අරමුණට හිත ගන්නවා. නැවතත් හිත එක අරමුණක තියාගෙන ඉද්දී ඔන්න බයික් එකක සද්දයක් ඇහෙනවා. මෙන්න මේ වර්ගයේ බයික් එකක්. ඒ වගේ තැනකට යද්දී අපේ හිත අපි අඳුර ගන්නවා මගේ හිත දැන් අදාළ අරමුණේ නෙවෙයි තියෙන්නේ කියලා. ආයෙම හිත අපේ කකුල් දෙකට අරමුණු කරලා තියාගෙන ඉන්නවා. ඔන්න ඔහොම ඔයා ටික ටික මනස පුහුණු කරද්දී ඔයාට ඒක බයික් එකක හඬක් විදිහට ඇහෙනවා. ඔයා එතනින්ම ඒක ශබ්දයක් ඇහුණ කියන තැනට විතරක් හිත යද්දී ඔයා ඔයාගේ ප්‍රධාන අරමුණට හිත යොමු කරන්න තරම් ඔයාගේ මනස පුහුණු කරගන්නවා. අන්න ඒ වගේ අපේ හිත අපේ ප්‍රධාන අරමුණෙන් ගිලිහෙන සෑම අවස්ථාවකම ඒ පිළිබඳව හඳුනාගෙන ඉතා ඉක්මනින් නැවතත් අරමුණට මේ හැකියාව ඔයාට මේ තුලින් හදාගන්න පුළුවන්. ඔයා දිගින් දිගටම මේ අභ්‍යාස ක්‍රමයේ පුහුණු කිරීම තුළ ඔයාගේ මනසේ තීක්ෂණ භාව වර්ධනය කර ගැනීම ඔයාටම අත්විඳින්න පුළුවන් අත්දැකීමක්. එහෙනම් මේ ක්‍රමය ඔබත් පුහුණු වෙන්න
ඔබගේ අත්දැකීම කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. නැවත ඔබව සුවපත් කරවන භාවනා අභ්‍යාසයකින් හමු වෙමු. එතෙක් ඔබට සුවදායී දිවියක්. ආයුබෝවන්.